ගුහසේව රජුරෝ කියලා කියන්නේ දැවැන්ත මහරජ කෙනෙක්. හැබැයි ගුහසේව රජුරෝ නිගණ්ඨයන්ට හිස නැමුවා. නිගණ්ඨයන් ඉල්ලීමක් කරනවා දළදා වහන්සේ මේ තරම් ප්‍රාතිහාර දක්වනවා නම් දැන් ප්‍රාතිහාර දක්වන්න හොඳම වෙලාව. ගුහසේව රජුරෝ දළදා වහන්සේ අරගෙන කුළු ගෙඩියකින් තලන්න උත්සාහ කරනවා. එතකොට හරි අපූර්ව සිදුවීමක් සිද්ධ වුණා. දළදා වහන්සේ ලස්සන නෙළුම් මලක් උඩට වැඩම කරලා නෙළුම් මලට රොන් ගන්න ආපු බඹරෙක් වගේ දළදා වැඩ ඉඳලා ප්‍රාතිහාර සිද්ධ කරනවා. ඒ වගේ අපූර්ව ප්‍රාතිහාර සිද්ධ කරන්න යෙදුණු දළදා වහන්සේ විරාජමානව මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටිනවා. අප්‍රේල් 18 වෙනිදා රටක් බලාගෙන ඉන්නවා දළදා වහන්සේ පුදන්න. එසේනම් ඔබත් මේ උතුම් දළදා වහන්සේ වන්දනා කරලා අප්‍රමාණ කුසල් ජනිත කරගන්න.